හයි හරි කොහොම අපි බලමු ඉස්සල්ලාම ඕපන් ඉන්ට්‍රස්ට් ඉන්ඩිකේටර් එක දාගන්න කොහොමද කියලා. ඔයගොල්ලන්ට ඉන්ඩිකේටර්ස් වලට ගිහලා ඕපන් ඉන්ඩිකේටර් ඉන්ට්‍රස්ට් කියලා සර්ච් කරන්න. සර්ච් කරුවා මේ මේන ඕපන් ඉන්ට්‍රස්ට් කියන නෝමල් එක මේක තමයි සාමාන්‍ය නෝමල් අපිට ට්‍රේඩින් විව් එකට එන එක මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව හොඳයි මේ ඕපන් ඉන්ට්‍රස්ට් ස්විච් කියලා එකක් තියෙනවා. 6.7k කියලා පෙන්නන මේකෙනුත් හොඳයි මේක ගැන මේකෙනුත් ඔයගොල්ලන්ට දේවල් ටිකක් මේකේ වැඩිපුර සෙටින්ග්ස් අරන් ඒවා තියෙනවා. ඒවා ටික පස්සේ ඔයගොල්ලන්ට බලලා එක්ස්පීරියන්ස් එකත් එක්කදී මේක පාවිච්චි කරන්න. දැනට මේ normal basic එක පාවිච්චි කරන්න මෙන්න මේ open interest කියන එක මේක දාගත්තා මේ විදිහට. ඊට පස්සේ මේක ඔයගොල්ලන්ට මෙතනින් මෙහෙම උඩට පහළට එහාට මෙහාට කරගන්න පුළුවන් මේ විදිහට. හරිද? මේක තමයි open interest වල ඉන්ඩිකේටර් එක. මම දැන් ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්න හින්දා මේ විදිහට ටිකක් ලොක් කරලා තියාගන්න. නැත්තම් මේක සාමාන්‍ය පොඩියක් තියාගත්තම නැති මෙහෙම පාවෙ. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය ඕන ඉන්ඩිකේටර් එකක්. එතකොට ඔය price මේ price chart එක වගේම මේ විදිහට මෙහෙම උඩට පහළට කරලා size එක ඔයගොල්ලන්ට කැමති විදිහට fit කරගන්න පුළුවන්. ඊට අමතරව මේක මැද්දට ඇවිල්ලා මේ විදිහට දෙපැත්තට මෙහෙම ගන්නත් පුළුවන්. ඊට අමතරව මේක settings වල ඔයගොල්ලන්ට විශේෂයෙන් මොකුත් වෙනස් කරගන්න දේවල් නැහැ. මේවා මේ තියෙන විදිහටම තියන්න. මේ style වලට ගිහලා ඔයගොල්ලන්ට ඕන නම් color එක මේ මෙතන open interest indicator එකේ ඒ කියන්නේ up වෙන ඒවා interest වැඩි වෙන ඒවා green down වෙන එක red විදිහට එහෙම නැත්නම් ඔයාලට කැමති නම් මේ පාට වෙනස් කරගන්න පුළුවන්. මේ එන පාට අවුලක් නැහැ ඉතින්. එතකොට මේ body එකේ color එක, එතකොට wig එකේ color එක, මේ border එක එහෙම ඒවා ටික වෙනස් කරගන්න පුළුවන් කැමති නම්. නැත්නම් මේ ඔයගොල්ලන්ට හුරු විදිය red green නේ තියෙන්නේ. ඔය දෙක කොහොමද පාවිච්චි කරන්න පුළුවන්. හරි ඒක ඕකේ කරගත්තා. එතකොට මේක තමයි open interest indicator එක. ඊට පස්සේ මේක ගැන විස්තර ටික වැඩිපුර අපි ඉස්සරහට කියන්න. දැන්ට සරලව නිකන් මම ඔයාලට කියන්න. ඒ කියන්නේ මේ open interest කියන්නේ මොකක්ද කියලා කියනවා නම් ඇත්තටම open interest කියන්නේ මේකෙන් වෙන්නේ මාකට් එකට තියෙන ඉන්ට්‍රස්ට් එක කොහොමද කියන එක වගේ ඔයගොල්ලන්ට අඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන perpetual contract එකක් නේ යන්නේ. මේ open interest indicator එක දාන්න පුළුවන් ඔක්කොම මේ contract වලට. ඒ කියන්නේ දැන් මෙතන තියෙන මම මේ ඉන්නේ BTC වල perpetual contract එකේ. ඒ කියන්නේ BTC real coin එකට coin එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ contract එකක් sign කරනවා වගේ එකක්. ඒ කියන්නේ BTC වලට සමානව වෙනම contract එකක් යන්නේ මෙතන. කියන්නේ exchange එකෙන් ඒගොල්ලෝ අපිට contract එකක් තමයි දෙන්නේ BTC වල යන price movement එක අනුව අපිට මෙතන මේ contract එකට හරියන්න ඒකේ orders fill වෙනවා. මොකද දැන් contract වල තියෙන විශේෂත්වය තමයි දැන් අපිට coin එක normal spot එකට වැඩිය open short කියන දෙපැත්තටම අපිට trade open කරන්න පුළුවන් contract එක. ඒ කියන්නේ contract එකක් කියන්නේ දන්නවනේ ඔයගොල්ලෝ perpetual කියන්නේ future market එක කියන එකනේ. future market එකේ වෙනස තියෙන්නේ short long දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ open interest එක කියන එකෙන් සරලව තියෙන්නේ මේ open interest එක එන්න මෙහෙම වැඩි වෙනවා කියලා හිතන්නකෝ. දැන් මේ market එක නිකන් අපි මේක 1 hour වගේ දාගන්න. මේ හරිය බලමු මේ ලොකු up trend එකක් තියෙනවා. මේ වගේ up trend එක market එක මෙහෙම up වෙන්න මේ open interest එකත් up වෙගෙන යනවා නේද? දැන් මේ හරියෙන් මේ up වෙන්න මෙතන බලන්න. මෙතන up වෙන්න මේ open interest එකත් up වෙගෙන යනවා කියන එකෙන් සරලව අදහස් කරන්නේ මෙතන තියෙන contract ප්‍රමාණය එන්න up වෙනවා කියන එක. ඒ කියන්නේ අලුතෙන් market එකට contract වැඩි වෙනවා. ඒ කියන්නේ අලුතෙන් buyers ලා හරි sellers ලා හරි buyers ලා වෙන්නම ඕනේ නැහැ. ඒ කියන්නේ open position හරි long position හරි කියන දෙකෙන් එකක් මොනවා හෝ එකක් ඒවා හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඉදිරියට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. කියන්නේ එන්න මාකට් එකේ contract වැඩි වෙනවා. ඒ කියන්නේ open කරන position ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙන තමයි මේ open interest indicator එක මෙහෙම up වෙන්නේ. දැන් මෙහෙම up වෙලා ඔයගොල්ලන්ට මේ වගේ තැන්වල පේනවද? මෙහෙම ඊට පස්සේ මෙතනට වෙනකන් up වුණාට පස්සේ මෙතනින් මාකට් එක සෙල් වෙලා තියෙනවා. ඒකම open interest එක මෙහෙම down වෙලා තියෙනවා. මේ open interest එක down වෙනවා කියන එකෙන් මෙතනින් අදහස් කරන්නේ මාකට් එකේ තියෙන contract ප්‍රමාණය close වෙලා. ඒ කියන්නේ open කරලා තිබිච්ච short හරි long හරි ඒවා close වෙලා එක්ක close කරලා එහෙම නැත්නම් liquidate වෙලා ඒ වගේ අදහසක්. එතකොට යන්නේ එහෙම සරල අදහසක් දැනට ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙතන මේ වගේ සමහර තැන්වල තියෙනවා මේකේ
මේ හරිය බලන්න මේ මාකට් එක මෙතන සෙල් වෙලා තියෙන්නේ. ඒ වුණාට මෙතන ඕපන් ඉන්ට්‍රස්ට් එක එන්න වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේ වෙනස් තියෙනවා. ඒ කියන්නේ මේක මාකට් එක සෙල් වුණාට කොන්ට්‍රැක්ට් ප්‍රමාණය එන්න මෙතන වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එකට ඉන්ට්‍රස්ට් එක වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකේ රිසල්ට් එක විදිහට මාකට් එක දිගටම අප් වෙලා තියෙනවා මේ වගේ. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. සරලව මම මේ පොඩි අදහසක් දුන්නේ. දැන්ට ඔය ටික බලා ගන්නකො. ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ ඕපන් ඉන්ට්‍රස්ට් ඉන්ඩිකේටර් එක දාලා පොඩ්ඩක් try කරලා බලන්න.